ඔන්න guys ඉතින් අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා අලුත් ෆනි ගේම් ප්ලේ වීඩියෝ එකකට. ඔන්න ඉතින් අද ගෙනහල්ලා තියෙන්නේ Among Us. කට්ටිය මේක දන්නවා FIFA වලින් පස්සේ තියෙන හොඳම ගේම් එක තමයි මේක. guys ඉතින් අද ප්ලේ කරන්න හදන්නේ මේකේ hide and seek එකක්. බලමු. කට්ටිය අඩුයි හැබැයි 15 3යි ඉන්නේ. මේ guys ඉතින් මේ ගේම් එක ගැන පැහැදිලි කරොත් ඉතින් මේකේ hide and seek classic කියලා තියෙනවා මේ දෙවර්ගයක්. මේ ගේම් එකත් ඉතින් සුපිරි ගේම් එකක්. FIFA වගේ තමයි. මේකත් ඉතින් ඔන්ලයින් ගේම් එකක්. මේ ඕගොල්ලන්ගේ යාළුවොත් එක්ක ගහන්න පුළුවන්. මේ මගේ නම තමයි මේ රූෆ්‍රිච් කියන්නේ. මේ ජොකෝසෙක්කෝ කියන්නේ මොකද්ද මමුගේ නම? ජොකෝසෙක්කෝ. මේ ඉන්නේ මේ අපේ මල්ලි ජොකෝසෙක්කෝ කියන්නේ. මුගේ නම මොකද්ද බං? මේ මූණක් දන්නේ නැහැ. ඉතින් guys මේම තමයි ප්ලේයින් තියෙන්නේ. මේ guys ඉතින් මම කනෙක්ට් වෙලා ඉන්නේ නම් මේ North American server එකට. ඉතින් guys ඉතින් මේ hide and seek එක කරන්න තියෙන්නේ මේ අපි දැන් මේ කෙලින්ම යන්නේ ස්පේස් ship එකකට. ඒ ship එකේ ඉන්නවා මේ අපේ වර්ගෙ මේකේ කැබෑව් දරුණු සතෙක්. උගෙන් බේරිලා ඉන්න තමයි තියෙන්නේ වෙලාවක් ඇතුළත. බලමු අපිට බේරිලා ඉන්න පුළුවන් නේද කියලා. එන්න guys ඉතින් 15න් 7ක් ආවා. මෙතනින් guys අපේ මේ මගේ පස්සෙන් ඉන්නේ guys මේ පෙට් කියන්නේ අපිට පෙට්ලා දාගන්න පුළුවන්. මේ ඉන්න කට්ටියට මැසේජ් කරන්න පුළුවන්. නේද guys මම ක්වික් මැසේජ් එකක් දැම්මා. ඔන්න guys ඉතින් කට්ටිය එනවා 15න් 12න් ඉන්නේ. මේ දැක්කද guys මට හෙලෝ කියලා දැම්මා මේ කට්ටිය ඔන්න දැම්මා guys. ඔන්න guys මේක තමයි ඉම්පෝස්ටර්. මූ තමයි මේ මං කිව්ව රහස්‍යය. ඔන්න guys ඉතින් අපිට උගෙන් බේරෙන්න තියෙන්නේ. දැන් දුවන්න තියෙන්නේ. guys ඉතින් අපිට මෙතන හැංගෙන්න පුළුවන්. මට හැංගෙන්න බෑ. මගේ කැප් එකක් තියෙනවනේ. එන පත කැප් එක. අම්මලා හිටි. මූ කොහෙන්ද එන්නේ? ටාස්ක් එකක් guys අරු පට ගාලා වැඩේ කරනවා. මං හිතන්නේ එහා පැත්තෙන් එන්නේ. දැන් අපි ආපු පැත්තෙන් තමයි ඌ එන්නේ. මට තිරි. මම ඉන්නේ අපේ මල්ලි. දැක්කද guys ඌ එන්නේ දැන් පල්ලෙන් ආවේ. මට දැන් මෙහෙන් එනවා. අර මු කොහෙන්ද බයින්? හරුට ෂොට් එක හම්බුණා guys. අඩෝ මෙතන ඒකෙට ෂොට් එක හම්බෙලා. බලමු මේකේ guys ඉතින් මම කාණුවෙන් ගියා. මෙතනත් එකට ෂොට් එකක් හම්බෙලා. මෙතනත් එකට ෂොට් එකක් හම්බෙලා. ක්ලාසික් එකේ guys මේ මෙතන තියෙන්නේ බටන් එකක්. ඒ කියන්නේ ක්ලාසික් එකේ අපිට කරන්න තියෙන්නේ
ද්‍රෝහියෙක් ඉන්නවා මේකේ. ඌව පාවලා දෙන්න තමයි තියෙන්නේ. මේකේ තියෙන්නේ මේක හයිඩ් ඇන්ඩ් සීක් එකක්. මේකේ තියෙන්නේ අර රාස්‍යයෙන් බේරිලා ඉන්න. ඒ කොයිද බම්මු? ඌ දැන් ඇත්තේ උඩ. අර බටන් එක ගාව ඇත්තේ guys. ඌ එළියන් guys ඉතින් මේ අපිට මේ අර කාණු වස්සේ යන්න තියෙන්නේ මේ තුන් පාරයි. okay guys හැදුවා. දැන් guys මේක සදාගම ටක් ගාලා අරු වෙන්න කලින් දැන් guys මේ වෙලාව ඉවරුනහම අරුට අපි ඉන්න තැනුත් පෙන්නනවා. අරු guys මං හිතේ අර පැත්තේ ඉන්නේ. අපි මේ හරියමුනේ. මං හිතන්නේ ඌ පල්ලෙහෙන් හරි කොහෙන් හරි තවින්නේ අපේ තුන් දෙනයි guys. ඉතින් අපි තුන් දෙනාම මැරුවොත් මේ අපි පරාදයි. බලමු guys imposter. මේනේ guys imposter. හරි imposter පරාද. අපි දින්න guys. ඔන්නෝමයි guys Among Us. මේක ඉතින් ඕගොල්ලන්ගේ යාළුවොන් එක්ක එකතු වෙලා සුපිරියටම ප්ලේ කරන්න පුළුවන්.